අන්නර ඈතින් තියෙන්නේ කඳුල කන්ද. ඉතින් මම ළඟට ගිහලා පෙන්නන්නම් කොහොමද කියලා. දැන් ඉතින් ඔන්න පාර සකස් කරන මේ පාර සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. අන්නර වෙන පාර. මේ තියෙන තනිකර කාපට් පාරක්. මේ පාර සම්පූර්ණයෙන්ම වැහිලා. දැන් පාර නැවත සකස් කරනවා. මේ ඩකෝ යන්ත්‍ර දාලා පාර සකස් කරනවා. මේ විශාල කර පර්වත කොනරු දවස්වල ආවා. පල්ලෙහාට ආවා. වාහන දුර ප්‍රමාණය කොහොමද කියලා. අන්නර ඈත මේ කන්ද මුදුනේ නම් ඔක්කොම ගලාන ඇවිල්ලා මේ අඩි 300ක් 400ක් පල්ලෙහාට ගාරගේ වේගලා තියෙන අතමාර ගමනේ. අපි ගෙදර පේන හොඳට අපි දැක්කනේ. පාන්දර නේද? පාන්දරනේ. ඔව් ඒ වෙලාවේ 8:45 විතරයි. උදේ 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 නෙවෙයි නෑ. කොහමරිලා විතුත් නෑනේ මේ කෙනෙක් පොක්කේ අපිට දින් එළිය වෙටි තියවන්න තමයි මේක පෙවුනා ගෙදරට ඇවිල්ලා ඊට ඉස්සරින් කොහමරි එකපාරක් ගහන දෙවෙනි පාර අපේකත් මේ දේවාලේ උඩට ඇවිල්ලා. කොතන දේවාලේ තිබ්බේ? මේ ටිකනේ. අතන වැහිලා තියෙන්නේ. ඔනේ අර තියෙන අර ගොම්මාන එතන ගේ තිබ්බේ. ඒ ගේට් එකම තමයි තල්ලු වෙලා මෙහෙ. ඕ මොකනේ මිනි තිබ්බේ මෙතන. මෙතනනේ. එතනයි මේ මෙතන අස්සේ තිබ්බා අම්මයි දුවයි. මෙතන ඉතින් අනිත් කට්ටිය එක ළඟ. මෙතන මිනි කීයක් තිබ්බද? ඔතන ගත්තා මාමන්ඩි ඒගොල්ලෝ මාමන්ඩි ළමයි දෙන්නයි කිරියම්. කිරියම් කියන්නේ මාමන්ඩි කිරියම් කිරියත්තයි. දැන් වැවිලා නේ. ඉතින් ඔය අයින් කරලා මල්ලි දැන් ඔය පාර හැදුවා කියන්නේ මේ එන පස්සේ එන්නේ නැද්ද? අයින් නැතිනේ. දැන් ඒවා තද වෙලා තියෙන්නේ. අනික තද වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ තද බලන්න ගස් වෙවිලා තියෙන්නේ ලැබිලා තියෙනවා. උළු අස්සුවේම තියෙන්නේ. ඔව් උළු අස්සුවේම. අනේ දුක්ඛේ ඉතින් අපි කිව්වට බෑ වුණේ. අර පිළිම එහෙම තිබ්බේ මේ කුඩ වෙන්න. මේ කුඩද මේ මෙතන මෙතනද මණ්ඩ හේ දැන් නෑ මෙතනනේ. කොතන හරි පිළිම හේත් වෙලා තිබ්බා. දැන් මට මේ කපලා හින්දා හොයන්න බැරි. දැන් මේ පිළිම කො? පිළිමේක එයා අරන් ගින් දුන්නා. වෙන්න දේවාලයකට දුන්නාද කොහාට දුන්නත් දන්නේ නෑ. පිළිමෙට විතරක් මුකුත් වෙලා තිබ්බේ නෑනේ. මේ දේවාලයේ උළු අස්සු තියෙන්නේ. දන්නේ නෑ. ඉතින් කියන්න අපි ඔය හිටියත් ඇවිල්ලා නෑනේ දේවාලට. අපි මේ ළඟ මේ වෙල්ලාවේ පල්ලේ එහෙ ගෙවල් අපි. අපි දැන් නැගිටපු ගමන් අපිට මේක තමයි පේන්නේ. පේන්නේ නේ. අපි වෙල් වලට වැලි ගහලා තියෙනවා පල්ලෙහා. මෙන්න මෙතන තමයි මොකද එහෙ 3ක් 4ක් වගේ තිබිලා හොයාගෙන තියෙන්නේ. මේක දේවාලයක් තිබුණා. ඉතින් දේවාලයට වෙලා බුදු පිළිමෙට කිසිම හානියක් වෙලා නැහැ. බුදු පිළිමේ අංග සම්පූර්ණම එහෙමම ඉතුරුලා තියෙනවා. ඉතින් අපි දැක්කා ලංකාවේ හැම තැනම සිදුවෙච්ච ස්වභාවික වියසන වලින් සියලුම බුදු පිළිම වහන්සේලා කිසිම හානියක් නැතුව බේරලා තිබුණා. ඒ තමයි අපේ බුදු දහමේ තියෙන අගය ආස්කම විදහා දක්වන අපූර්ව දේවල්. අපි ටිකක් උඩට ගිහලා බලමු. මේ තියෙන සම්පූර්ණ අඩි 15ක් 20ක් උසට අර කන්ද මුදුනෙන් ගලාන ආපු පස් ටික වතුරත් එක්ක ගලාන ආපු පස් ටික මෙතන තිබුණු ගෙවල් යට කරගෙන ගිහිල්ලා එහා පැත්තේ තියෙන අන්න අර පොඩි වැව තමයි හරියට පේන්නේ. මම පෙන්නන්නම් වැව සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තියෙන්නේ. කවදාවත් පහලට නායයි කියලා නොසිතපු කන්දක්. මේ බලන්න ගල් පර්වතවල විශාලකම හිතන්න පුළුවන් මේ වර කන්ද උඩ ඉඳන් පල්ලෙහාට ගලානේ කියලා.
සම්පූර්ණම අක්කර ගානක් යට වෙලා තියෙන්නේ. කන්දේ තිබුණු ගල් හා පස් පහළට ඇවිල්ලා. දැන් නම් විශාල ගස් අපව පැලලා තියෙනවා. මොකද දැන් මාස ගණක් වෙනවා. ඒ හින්දා නමුත් ඉතින් ආයේ කවදාවත් මේ වගේ සුභාග්‍ය වේසනයක් ලංකාව තුළ සිදු වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අර පේනවද කල් පර්වතවල තරම මේ ඔක්කොම මේ කන්දෝඩින් නම් තමයි වෙලා තියෙන්නේ. දැන් ඉතින් අලුතෙන් මෙන්න මේ සයිස් එකේ පොඩි ගස් පැල වෙලා තියෙනවා ඉතින්. කන්දේ තිබුණු පොඩි පැල ආපහු මතුවීගෙන එනවා. ජීවිතේටවත් නොහිතපු දෙයක් සිද්ධ වුණා. මේ තමයි කඳුළුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කඳුළුව අරගම කන්ද. බලන්න ඉතින් මේ ගල්වල ලොකු විශාලත්වය කොහොමද කියලා හිතන්න පුළුවන්ද මේ වගේ දේවල් පල්ලෙහාට ගහගෙන ඉයි කියලා. අනික මේ කන්ද උඩ තියෙයි කියලා හිතා ගන්න පුළුවන්ද? ඊනකවත් හිතන්න බෑ අපිට. අක්කර ගානක් යට කරමින් ආපු නායයාම ඉතින් පිස්සුම හැදෙනවා දැක්කහම. ප්‍රදේශයේ සියලුම ජනතාව කියන්නේ ලෝකයේම සියලුම ජනතාව කම්පා කරවමින් මෙන්න මේ විදිහට කඳුළු කන්ද නාය ගියා. ඒ වගේම තවත් කඳු විශාල ප්‍රමාණයක් නාය ගියා. ඔන්න තත්ත්වේ. අර බලන්න අර පේන තෙක් මානේ හැමතැනම ගල් පර්වත පල්ලෙහාට ගහගෙන ආවිලා තියෙන්නේ. මම මේ ඉන්න තැන මට හිතෙන විදිහට පල්ලෙහා පොළවේ ඉඳන් අඩි 50කට වැඩියෙන් උසයි. ඉතින් මේ සම්පූර්ණ මේක වැහිලා තියෙන්නේ. හිතන්නවත් බෑ මේ මේක එයි කියලා. ඔය දිගටම තියෙන්නේ අරගම කන්ද.
වඩා ළඟට යන එක ඇඟට ගුණ නැහැ. ඒ නිසා මම ආපහු පල්ලයට පහිනවා. මොකද අපිට විශ්වාස කරන්න බෑ ස්වභාව ධර්මයේ සිදුවන එක එක විපර්යාස. ඒ නිසා මම පල්ලයට පහිනවා. කොහොම හරි අක්කර 5-6ක් යට කරගෙන ආපහු මේ ගල් පර්වත විශාල පස් කුට්ටි ආපහු කවදාවත් මේ විදිහට එන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් travel with lucky YouTube නාලිකාව බලන ඔයාලත් සියලු දෙනාම සියලු දෙවි දේවතාවන්ගෙන් ඉල්ලා සිටින්න මේ වගේ විපර්යාසයක් නැවත සිදු වෙලා අපේ රටේ අපි ආදරය කරන ආදරණීයන් හට අපේ ජීවිත නැති කරන්න එපා කියලා ඔයාලත් ඉල්ලා සිටින්න. ඉතින් මමත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ කුණාටුවෙන් පහට ගාන ආපු විශාල ගල් පර්වත වලින් අරගම කුබුක්වව ප්‍රධාන කාපට් මාර්ගයේ යට කරගෙන ගිහිල්ලා කාපට් මාර්ගයෙන් එහා පැත්තේ කියන්නේ කන්දේ ඉඳන් මීටර් 500ක් විතර දුරින් වගේ තියෙන කාපට් මාර්ගයේ එහා පැත්තට ගිහිල්ලා තිබුණු පොඩි පුංචි වැව වැවෙන් හරියටම 4-3ක් විතර වැව ගොඩ වෙලා තියෙන ආකාරය මම පෙන්නන්නම්. ඉතින් රැඳිලා ඉන්නවම YouTube නාලිකාවත් එක්ක travel with lucky මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න travel with lucky YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම මම ඉල්ලා සිටිනවා. අනිත් බැකෝ යන්න දාලා අලුත් වරියා කරන හැටි. මම මේ ඉන්න ගල එහා පැත්තේ මෙන්න මේ හරිය තමයි ආදන්න තියෙනවා කොට මෙට්ටවල තිබුණු කුෂන් කැබලි මුතදේ 4ක් විතර හොයාගත්තා කියන්නේ. අන්න ලී දාලා තියෙන තැන තමයි තවත් 2ක් විතර හොයාගත්තා කියන්නේ. දේවල් තිබුණා කියන්නේ එතන දුකයි ඉතින් කරන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයට අපි සියලු දෙනාම යට ඔන්න වැව යන්න අර කෙළවර විතරයි පොඩ්ඩක් වතුර ඉතුරුලා තියෙන්නේ. මේක විතරයි තියෙන්නේ. සම්පූර්ණ මෙහෙ තිබ්බ වැව තනිකර ගොඩ වෙලා තියෙන්නේ. ඉන්න වැව එහා පැත්තෙන් තමයි වාහන ගමන් කරන්නේ. ඉතින් අර වෙල්ලේ ආයටත් ලොකු හානියක් සිද්ධ වෙලා තියෙනවා මේ වැව මේ විදිහට ගොඩ වීමෙන්. තමයි ජීවිත. මෙන්න මෙතන තාම තදේ 4ක් විතර හොයාගත්තා කියන්නේ. මේ ඉතින් ඒ නිවෙස්වල තිබුණු මෙට්ටා වලට පාවිච්චි කරපු කුෂන් කැබලි කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදියයි අපි හැමෝගෙම ජීවිත කවදාත් අපි අරයි යන්නේ දාලා යන්න වෙනවා. ස්වභාව ධර්මයට සියලු දේවල්ම යටහත් තමයි අපි හැමදේම කරන්න වෙන්නේ. ඉතින් ස්වභාව ධර්ම දැක ගන්න කියලාත් ඔයාලා සියලු දෙනාගේ මම ඉල්ලා සිටිනවා travel with lucky YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකක් දාපුවාම ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න තියාගන්න. ඉතින් තවත් ඉස්සරහට ලස්සන වීඩියෝ අරන් එනවා. බුදු සරණයි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.